මේ අද මගේ ජීවිතේ තවත් ලස්සන දවසක ආරම්භය. දැන් නම් වෙලාව උදේ 10ට 10:00 වගේ. හස්බන්ඩ්ුත් ගෙදර නැති නිසා මම නම් අද ඉන්නේ හරිම පාළුවෙන්. ගෙදර වැඩත් ඉවර වෙලා මේ මම දැන් ආවේ අපේ ෆාම් එකට. ඒ කාලේ රුපියල් 40,000කින් තමයි මේ ෆාම් එක අපි පටන් ගත්තේ. මේ ඉන්නේ මගේ පින්කි. එයාට දැන් වයස මාස 2යි. චුට්ටක් විතර දඟ මල්ලක්. හැබැයි ඉතින් මම එයාට හරිම ආදරෙයි. ඔන්න ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ තනකොළ බීජ ටිකක් හිටව ගන්න. ඊයේ දවසේම මහන්සි වෙලා හස්බන්ඩ් මේ පාත්ති ටික පිළිවෙලට සකස් කරා. හැබැයි ඊයේම මේ බීජ ටික හිටව ගන්න වෙලාව මදි වුණා. අද ගෙදර ආපුහාම මේක හිටවන්නම් කියලයි එයා මට කිව්වේ. හැබැයි ඉතින් හැම දෙයක්ම එයාම කරනකන් බලන් ඉන්නේ නැතුව මටත් පුළුවන් විදිහට එයාට පුංචිම හරි උදව්වක් කරන්නයි මමත් ආස කරන්නේ. ඔන්න ඉතින් දැන් මම ගෙදර ආවා. මූණ ටිකක් සෝදගෙන මේ මම ලෑස්ති වෙන්නේ හරිම ලස්සන වැඩක් කරන්න. දන්නවද මොකද්ද කියලා? මට හිතුණා මගේ ගෙදර සාලේ සෝෆා එක තියෙන තැන තව ටිකක් ලස්සන කරගන්න. ගෙදර අහක දාන සුදු පාට වීදුරු බෝතලයක් අරගෙන ඒක ලස්සනට පාට කරලා මල් වාස් එකක් හදන්නයි මම යන්නේ. ගෙදර ලස්සන කරන්න මහා ලොකු දේවල් ගන්න නම් මගේ ළඟ ගොඩක් සල්ලි නැහැ. හැබැයි මම ඉන්න තැන මම ආස විදිහට මගේ ඇස් වලට ලස්සනට පේන්න තියාගන්න ගොඩාක් උත්සාහ කරනවා. මේ බලන්නකෝ, කලින් අර සුදු පාට හිස්ව තිබුණු බෝතලේ දැන් කොයිතරම් නම් ලස්සනයිද? අපේ ජීවිතත් හරියට මේ බෝතලේ වගේ. කිසිම වටිනාකමක් කිසිම ලස්සනක් නැතුව තිබුණත් අපිට පුළුවන් අපි ළඟ තියෙන පුංචි හැකියාවක්, පුංචි දෙයක්, පුංචි උත්සාහයක් යොදවලා ඒ ජීවිතේ ලස්සනට පාට කරගන්න. මට නම් ඕන උනේ දම් පාට රිබන් එකක් නෙමෙයි, සුදු පාට රිබන් එකක් මේ වාස් එකට ගැට ගහන්න. හැබැයි ඉතින් මගේ ළඟ දැන් සුදු පාට රිබන් එකක් නැහැ. සැප්තැම්බර් මාසේ මගේ සේවින් චාට් එකෙන් රුපියල් 4,900ක් වගේ මුදලක් තමයි මට ඉතුරුනේ. ඔන්න ඒ සල්ලි වලින් සෝෆා එකට වෝල් රෙදි අරගෙන ඒ ටිකත් මේ විදිහට මම දාගත්තා. ඒ වැඩ ටික සේරම ඉවර කරලා මම ඇඟ සෝදලා මේ පොතු ටිකත් කපාගෙන දැන් කුස්සියට යන්න ඕන ෆුඩ් සලාඩ් එකක් හදන්න. අපේම වත්තේ ඉදුණු අඹ, කෙසෙල්, ගස්ලබු, අන්නාසි මේ දේවල් දාලා තමයි අද මම මේ සලාඩ් එක හදාගන්නේ. ෆුඩ් සලාඩ් එක හදාගෙන ඒක ටිකක් කූල් වෙන්න මම ෆ්‍රිජ් එකට දාගන්නවා. ඔන්න ඉතින් දැන් මම මේ කරන්නේ අපේ අලුත් ගෙදර පඩිපෙළ ළඟ තියෙන බිත්තියේ ගහන්න ලස්සන ෆොටෝ ටිකක් තෝරගන්න එක. අපි දෙන්නගේ පුංචි කාලේ ෆොටෝ, ඉස්කෝලේ යන කාලේ ෆොටෝ, මේ හැම දෙයක්ම ඒ ෆොටෝ එකතුවට එකතු කරන්නයි මම හිතන් ඉන්නේ. අපේ ජීවිතවල අතීතයට යන්න අපිට කවදාවත්ම බැහැ. ඒ කාලේ මතක් කරන්න අපිට අද ඉතුරු වෙලා තියෙන්නේ මේ ෆොටෝ එකක් විතරයි. අපි දවසින් දවස වයසට යනවා. අද ගත්ත ෆොටෝ එකකුයි දැන් අවුරුදු 3-4කට එහාදී ගත්ත ෆොටෝ එකකුයි බලපුවාම ඒ වෙනස හොඳටම තේරෙනවා.
මේ ෆයිල් එක කියන්නේ මට නම් පුංචි පුස්තකාලයක්. මගේ ජීවිතේ වටිනම දේවල් තමයි මම මේ ෆයිල් එකට දාලා තියෙන්නේ. ඉතින් ඉස්කෝලේ යන කාලේ නිදි මරාගෙන දුක් විඳලා පාඩම් කරපු දවස්වලට ලැබුණු වටිනාකම තමයි ලකුණක් වෙලා මේ පොතේ මේ ලියලා තියෙන්නේ. ඒ කාලේ මම හැමදාම හීන දැක්කේ මගේ අම්මගේ තාත්තගේ අතට ඒ අකුරු පිරුණු රිසර්ච් ෂීට් එකක් ගෙනත් දෙන්න. අපි ඉගෙන ගන්නේ හොඳ රස්සාවක් කරන්න. ඒත් මම නම් දැන් රස්සාවක් කරන්නේ නැහැ. ඒ වුණාට ඉගෙන ගත්ත දේවල් අද මගේ මේ ජීවිතේ ලස්සනට ගෙවන්න මට උදව් වෙනවා. මම නම් හිතන්නෙම ඉගෙනීම කියන්නේ අපිට ලැබෙන ආභරණයක්. ඒ මතක පිරුණු ලස්සන පාසල් කාලේ මතක, අතීත මතක, මේ හැම දෙයකින්ම ආපහුම මම පියවි ලෝකෙට ආවේ හස්බන්ඩ් ගෙන් ආපු කෝල් එක නිසා. ඔන්න දැන් නම් හොඳටම දවල් වෙලා. මම ඉක්මනින්ම මගේ දවල් කෑම එක උයාගත්තා. හොඳට කිරි දාලා මුරුංග මාළුවක් උයලා හාල් මැස්සෝ තෙල් දාලා මැල්ලුම් කොළ සම්බෝලයක් තමයි මම හදාගත්තේ. ඔන්න දැන් මම බත් ටිකක් බෙදාගෙන කන්නයි හදන්නේ. තව චූටි වෙලාවකින් හස්බන්ඩ් ගෙදර එනවා. අද එයත් එක්ක එළිය ඇවිදින්න යන්න තමයි හිතන් ඉන්නේ. මම ඒක නිසා රෑටත් එක්කමයි මේ කෑම අද උයාගත්තේ. බත් කාලා ඉවර වෙලා අර මම හදපු ෆෘට් සලාඩ් එක කන්නයි යන්නේ. ඊයේ මම හස්බන්ඩ්ට කිව්වා ඉතින් අද මම ෆෘට් සලාඩ් හදනවා කියලා. එයා මට ඊයේ හවස් වෙලා ඉතින් අයිස්ක්‍රීම් එකකුත් ගෙනත් දුන්නා. අද එළියේ හරිම වැහිබර කාලගුණයක් තමයි තියෙන්නේ. සීතල හුළඟක් එක්ක ඉඳලා හිටලා වැහි පොදකුත් වැටෙනවා. ඒ පුංචියට වැටෙන වැහි බිඳු වල සද්දෙත් අහගෙන ආසම පොතක් කියවන්නයි මම ලෑස්ති වෙන්නේ. මගේ හස්බන්ඩ් ගෙදර ආවට පස්සේ ඔන්න චුට්ටක් හවස් වෙලා අපි එළියට ආවා. වඩේ කඩේකින් වඩේ ටිකකුත් අරගත්තා ඉතින් අපිට කන්න. අද මුළු පරිසරයම හරිම අඳුරුයි. මේ වගේ වෙලාවට ගස් ගොම්මනකින් වට වුණු මේ වගේ තැනක් හරිම ලස්සනයි. උස ගස් මුදුනේ ඉඳන් කෑ ගහන මොණර කුරුල්ල නිසා එක පොඩි වෙලාවකට මුළු පරිසරයටම දැනෙන්නේ මහ භයංකාර හඬක්. විවාහය කියන්නේ ගෑනු ළමයෙක්ගේ ජීවිතේ හරිම වටින තීරණයක්. මම නම් මගේ ජීවිතේට කෙනෙක්ව තෝරගත්තේ එයාගේ බැංකු පොතේ තියෙන මුදලවත් එයාට තියෙන වාහන ගණනවත් නෙමෙයි. එයාට තියෙන උගත්කමයි, එයාට තියෙන මනුස්සකමයි, එයාට මම වෙනුවෙන් මොනතරම් කාලයක් දෙන්න පුළුවන්ද කියන දේ විතරයි හොයලා බැලුවේ. උගත්කමක් නැතිව මේ සමාජය අපිට ජීවත් වෙන්න බෑ. ඒ වගේම මනුස්සකමක් නැති මනුස්සයෙක් ළඟ මට ජීවත් වෙන්නත් බෑ. මම වෙනුවෙන් කාලයක් නැති කෙනෙක් ළඟ මට ආදරයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඉතින් ඒ දේවල් වලින් පිරුණු මනුස්සයෙක් මගේ ජීවිතයට තෝරගත්ත නිසාම මේ තරම් ලස්සන මොහොතවල් මගේ ජීවිතයට අද උදා වෙලා. ඔන්න ඔහොම මේ ලස්සන දවසත් ඉතින් ගෙවිලා ගියා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ආයෙම දවසක ඉක්මනින් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න ළමයෝ. නුඹේ කතා හිත නිවන රුවින් නුඹේ හිත පෙනෙන නුඹේ සිනා සුවගෙනෙන හිටත් තිරේ නුඹ හින්දා දිනත් ගෙවේ වරුවකට හිතත් නොදේ තරුවකට මං ඉන්නම්
ඔයා